ඉතින් අදත් යාළුවන් සාදරයෙන් පිළිගන්නවා සදේශ් ටෙක් YouTube channel එකට. ඉතින් අද මම අරන් ආවා WhatsApp රහස් කිහිපයක් ගැන. ඉතින් මේව ඔයගොල්ලෝ දන්නවා හෝ නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් යමු අද වීඩියෝ එකට. ඉතින් මම පළවෙනියටම කතා කරන්න යන්නේ අපි යාළුවෙක්ට මැසේජ් එකක් යවන්න පුළුවන්. ඉතින් මේ මැසේජ් එක අපේ යාළුවා කියපු වෙලාව දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මම මේ නිල් ඉරි කැලි දෙකට කරලා මම මෙහෙම ඔයාගේ මැසේජ් එක ටච් කරගන්න. ටච් කරලා ඉවරලා මෙතන ඉරි කැලි තුනක් තියෙනවා. ඒ තුන ටච් කරන්න. දැන් ටච් කරලා මෙතන තියෙනවා info කියලා එකක්. info කියන එකට ටච් කරලා මෙතන තියෙනවා read කියන්නේ අපේ මේ දාපු මැසේජ් එක අපේ යාළුවා කියපු වෙලාව. අපේ යාළුවා මේක කියවලා තියෙන්නේ 2:06ට. ඒ වගේම ගිහිල්ලා තියෙන්නේ 1:38ට. ඉතින් ඔන් ඒක තමයි පළවෙනි කාරණා. ඉතින් අපි දෙවෙනියට කතා කරන්න යන්නේ මේ අපිට වැදගත් කාරණාවක් තියෙනවා නම් ඒක කොහොමද ඒක තද පාට කී යවන්නේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට වැදගත් නෝට් එකක් යවා ගන්න ඕන නම් ඒක තද පාට කී යවා ගන්න ඕනේ. කියන්නේ කළු අකුරේ යවා ගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. ඔයගොල්ලෝ WhatsApp එකේ type එකට ගිහිල්ලා තරුවයි ඔයා කැමති typing එකයි මම ඉතින් hi කියලා දානවා. ඊට තරුවයි දානවා. ඉතින් දැක්කනේ. දැක්කනේ කළු අකුරේ ලියුණා. ඉතින් ඒක තමයි තව ට්‍රික් එක. ඉතින් ඊළඟට කතා කරන්න යන්නේ WhatsApp එකට wallpaper එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මෙතන තියෙන ඉරි කැලි තුනක් අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මෙතන අන්තිමටම තියෙන setting කියලා බටන් එක. ඒක ටච් කරන්න. setting කියලා ටච් කරලා මෙතන chat කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ටච් කරලා ඉවරලා මෙතන wallpaper කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මෙතන change කියලා එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කැමති ෆොටෝ එකක් ඇඩ් කරගන්න මගේ gallery එකෙන් හරි නැත්නම් මෙතන තියෙන එකෙන් හරි. ඉතින් මම මෙතන තියෙන එකෙන් තෝරගන්න මට ලේසියටත් එක්ක. මම කැමති මෙන්න මේකට. මෙතන තියෙන set wallpaper කියලා. ඉතින් මම මේක ටච් කරන්න. හරි. දැන් අපි බලමු මේක වැටිලාද කියලා WhatsApp එකට. ඔව් ඉතින් ඒකත් හරි. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. ඉතින් අවසානට කියන්නේ කොහොමද අපේ යාළුවෙක් අදිස්සි අපට උමනා වුණු වෙලාවට hide කරගන්න කියලා. ඒ කියන්නේ හංගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ අපේ අයියා කෙනෙක්ව තෝරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඊතල් ලකුණක්. ඉතින් ඒක ටච් කර ගමන්ම මෙතන යටින් ඊට පස්සේ ඒක නැති වෙලා තියෙනවා. ඉතින් මෙන්න ඊට පස්සේ දැක්කනේ ඒ කියන්නේ එයා හැංගිලා. දැන් අපි WhatsApp එකේ බලමු. ආයෙම අයින් වෙලා දැක්කනේ. ඒ වගේ කෙනෙක් නෑ. ඉතින් අපි මෙතන බැලුවෙන් පස්සේ මෙතන අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් අද ඔය ටික ඔය වීඩියෝ එකකින් ඉතින් අදත් ආව ඔය වීඩියෝ එක කරන්න. ඉතින් අද ආවේ ඔය ටික කියන්න තමයි. ඉතින් මගේ channel එකත් අලුතෙන් පටන් ගත්ත channel එක. ඉතින් දිගටම වීඩියෝස් දාන්න පුළුවන්. ඉතින් subscribe කරලා තියාගන්න කියනවා. වීඩියෝ එකට like එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් අපි ගියා.